1977 වසරේ ඔක්තෝබර් 27 වෙනිදා සංගක්කාර පවුලට උපන් පළමු පිරිමි දරුවා කුමා චෝක්ෂනාද ලෙස නම් ලබනවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන්. 2000 වසරේදී කොළඹ NCC ක්‍රීඩා සමාජය හරහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වන සංගක්කාරගේ ටෙස්ට් ක්‍රිකට් ගමන් මඟ තුළ වාර්තා පොත් අලුතින් ලියවුණේ වරක් දෙවරක් නොවේ. ටෙස්ට් ලකුණු 12000 සීමාව පසු කළ ලොව එකම වමත් පිටකරුවා ඔහුයි. එමෙන්ම ටෙස්ට් ලකුණු 8000, 9000, 11000 සහ 12000 සීමාවන් අඩුම ඉනිම සංඛ්‍යාවකින් පසු කළ පිටිකරු ලෙසින්ද සංගක්කාර ඉතිහාසගත වනවා. තරඟ 134ක් සහ වසර 15ක් පුරා දිව යන ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතය ශතක 38කින් සහ අර්ධ ශතක 52කින් වර්ණවත් වුණා. ඒ අතරට ද්විත ශතක 11ක් ඇතුළත්. ඔහු දෙවැනි වන්නේ ද්විත ශතක 12කට හිමිකම් කියන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණයි. කෙසේ වෙතත් 2007 වසරේ හෝබාර්ට් ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරඟයේදී ලකුණු 192ක් ලබා සිටි සංගක්කාරට වෙනිසුරු රූඩි කර්ස්ටන්ගේ ඉතා දුර්වල තීරණයක් යුතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. 2012 වසරේදී ඔහුට නොදවි ලකුණු 199ක් ලබාගෙන ඉනිම අවසන් කරන්නට සිදු වුණේ ගාලු ක්‍රීඩාංගණයේ ලකුණු පෝරුවේ සිදු වූ දෝෂයක් හේතුවෙන්. එම අවාසනාවන්ත සිදුවීම් නොවන්නට බ්‍රැඩ්මන්ගේ වාර්තාවත් Taman සතු කර ගැනීමට සංගක්කාරට අවස්ථාව පැවති බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.